හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔන්න ලාස් වේගාස් කියන ගේම් එකත් අපෙන් එක්කෙනෙක් ඉල්ලලා තිනවා. ඔන්න අපි හිතුවා ලාස් වේගාස් කියන ගේම් එකත් ප්ලේ කරන්න. අපි බලමු ප්ලේ කරලා මේක මම කලින් ප්ලේ කරාද කියලා මට හරියට මතකයක් නැහැ. මම ප්ලේ කරන්න ඇති කලින් නම් අපි බලමු මේ ගේම් එකත් ප්ලේ කරලා වින් එකක් ගන්න පුළුවන්ද කියලා. මගේ බැලන්ස් එක විදිහට බලා ගන්න 33 අයින් කරලා ඔයාලා බලා ගන්න 96යි 264ක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක අපි බලමු ලක්ෂයක් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් දැන් මෙතන ලක්ෂ 33යි මේ 96ක් නේ තියෙන්නේ. එතකොට ලක්ෂ 34ක් වෙනවා. අපි බලමු ලක්ෂ 34 වෙන්න අපිට සාමාන්‍යයෙන් රුපියල් 4000 නේ 4000 කොහොමද මම හොයන්නේ කියලා. ඔයාලා මේ 33 අයින් කරලා දාන්න පැත්තකට දාන්න ඒක ගණන් ගන්න එපා. ඔයාලා හිතන්න මං ගාව තියෙන්නේ 96264යි කියලා. අපි බලමු මේක දැන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මේ මුදලෙන් සාමාන්‍යයෙන් 100ට 1ක් 2ක් 3ක් 4ක් අතර තමයි මම හොයන්නේ දැන් සාමාන්‍යයෙන් රුපියල් 4000ක් වගේ හොයන් තියන්නේ ඒකට 100ට 4ක් වගේ 100ට 4 කියන එකත් ඇත්තටම ටිකක් වැඩි 100ට 3 තමයි මම හරි හොඳයි කියන්නේ 100ට 1 පුළුවන් නම් ගොඩක්ම හොඳයි 2ත් හොඳයි 3 පුළුවන් ෂේප් අවුලක් නැහැ අන්න ඒ අතර මුදලක් හොයන්න පුළුවන් කෙනෙක්ට මේකෙන් ඇත්තටම ගේමක් ගහන්න පුළුවන් තව දෙයක් කියන්න ඕනි ගොඩක් කට්ටිය ලොස් වෙලා මට කතා කරනවා මගේ අතේ තිබ්බ සල්ලි දැම්මේ ණය වෙලා දැම්මේ ඒ වගේ සල්ලි දාන්න එපා මේ ගේම් මේ වගේ සල්ලි ෂුවර් නෑ හරිද අපිට ශනික වින්නයක් එනවා වගේ තමයි අපේ ශනික සල්ලි නැති වෙන්නත් පුළුවන් හරිද ඒක පොඩ්ඩක් තේරුම් ගන්න පොඩ්ඩක් අර මේ සේරම සල්ලි දාලා නිකන් ලොස් වෙන්න එපා ඇත්තට මේවා ඇත්තට කම්පැනි ප්‍රොෆිට් කරන්න හදලා තියෙන ඒවානේ. ඒ කියන්නේ ඒ කට්ටිය කම්පැනි එක ප්‍රොෆිට් කරන්න තමයි හදලා තියෙන්නේ. නැතුව ඒ දැන් ඒ කට්ටිය කම්පැනි ප්‍රොෆිට් නෑ ඒ ප්‍රොෆිට් එකෙන් 140ක වගේ මුදලක් තමයි අපි අතර මේ බෙදලා දෙන්නේ. අපි දැනගන්න ඕනේ මේ දෙන මුදලෙන් අපි සාමාන්‍යයෙන් වින් එකක් ගන්න. වින් එකක් ගන්න. දැන් එක්කෙනෙක් ලොස් වෙද්දී එක්කෙනෙක් ප්‍රොෆිට් ගන්න. එහෙම මේවා යන්නේ. අපි බලමු මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්ද කියලා ඔන්න මගේ බැලන්ස් එක විදිහට 96යි 264ක් තියෙනවා රුපියල් 4000ක වගේ මුදලක් හොයන් තියෙන්නේ. අපි බලමු මේක හොයන්න පුළුවන්ද බැරිද කියලා. ඔන්න මම රුපියල් 100 බෙට් කරන්නේ. 100 මම එකක් දා ගන්නවා. right මම කලින් වගේම 100න් 5ක් දාගන්න මේ වගේ ගේම් වල 100න් 5ක් දා ගන්නවා. තව 4ක් මට ස්පින් ඉතිරි. මම දා ගන්නවා 100න් 4ක්. right ඔන්න 500 වින් එකක් අපිට හම්බුණා. ඇත්තටම බලා ගන්න පුළුවන් 364ක අපේ රුපියල් 100ක ලාභයක්. නැවතත් මම 100න් 5ක් දා ගන්නවා. මම පොඩි වින් එකක් ආවෙ හින්දා මම මේක මේව කරගන්නවා. ඒ කියන්නේ තව මට 100න් දා ගන්න පුළුවන්. මට වින් එකක් ආවේ ලොස් එකක් නෙවෙයි හින්දා මම තව 100න් 5ක්ම දා ගන්නවා. right අපිට මෙන්න මේ වගේ දෙද්දි මෙන්න මේ වගේ කොයින් හම්බෙනවා. කොයින් කියන්නේ කාසියක්. බෝනස් හම්බෙන්නේ. ඒ කියන්නේ මේකෙන් අපිට පුළුවන් මේ ස්පින් වතාවල් 3ක් දෙනවා අපිට. ඒ 3 වතාව මේ 3 වතාවෙන් එක වතාවක් හරි මෙන්න මෙතන මේ කොටුවක් ඕපන් වුණොත් අපිට මුදලක් ආවොත් මේ කොටුවක් ඕපන් වෙලා ඒක අපිට තව බෝනස් ස්පින් 3 වතාවක් හම්බෙනවා. අපි බලමු මේකත්. අනේ මේ විදිහට අපිට සාමාන්‍ය වින් එකක් ගන්න පුළුවන්. ඕන්න බලන්න. මගේ එකක් ඕපන් වුණා. තව 3 වතාවක්ම එහෙම තියෙනවා. මම ඉස්සෙල්ලා එකක් දැම්ම කියලා ඒක අඩු වෙලා නැහැ. 3 වතාවක් මෙහෙම තියෙනවා. right ඔයාලට බලා ගන්න පුළුවන් දැන් කොටුවක් ඕපන් වුණේ නැහැ. මගේ එක ස්පින් වතාව ඒ දාපු ස්පින් වතාව අයින් වුණා. තවත් වතාවක් දෙකයි තියෙන්නේ. අපි බලමු. right ඔන්න තව එක වතාවයි තියෙන්නේ. right ඔන්න එකක් ඕපන් වුණා. එන්න ආයෙ මට 3 පාරක් මේක ස්පින් කරගන්න පුළුවන්. අපි බලමු මේකත්. අපි බලමු මට මේකෙන් කීයක විතර මුදලක් එයිද කියලා. right තව එක පාරයි තියෙන්නේ. right ඔන්න තව එකක් ඕපන් වුණා. අපි බලමු රුපියල් 300ක 400කවත් අපිට මුදලක් ගන්න පුළුවන් වෙයිද කියලා. right ඔන්න තව එකක් ඕපන් වුණා. තව 3 පාරක් පුළුවන් අපිට.
රයිට් ඔන්න තව 3 පාරක් එහෙම තියෙනවා. රයිට් ඔන්න තව එකක් ඕපන් වුණා. තවත් 3 පාරක් තියෙනවා. රයිට් ඔන්න තව එකක් ඕපන් වුණ හින්දා අන්න අපිට තව 3 පාරක් තියෙනවා. අපි බලමු සාමාන්‍යයෙන් මේක අපේ කීයක් විතර අපිට හොයාගන්න පුළුවන් වේද කියලා. ඔන්න තවත් 3 පාරක් තියෙනවා ස්පින් කරන්න. මම හිතන්නේ දැන් නම් මේක මට ආයෙත් එන එකක් නෑ, එකක් ඕපන් වෙලා. ඔව් මං හිතන්නේත් එන්නේ නැහැ. බලමු. ඔව් අපිට ආවේ නෑ. ඔන්න රුපියල් 950ක වින්නයක් අපිට එතන තිබ්බා. ඔන්න බලා ගන්න. 97යි 214කට මගේ බැලන්ස් එක අප් වුණා. ඔන්න මට දැන් පොඩි ගාණක් තව රුපියල් 3000ක විතර මුදලක් තමයි හොයාගන්න තියෙන්නේ. 3000ක් නෙවෙයි 2800ක වගේ මුදලක්. රයිට් අපි ඒකත් හොයන්න බලමු. දැන් ආයේ CM මම 5ක් දාගන්නේ. රයිට් ඔන්නම CM 5ක් ඉවරයි. මම මෙතන දැන් උඩ 3 කියන තැනට ටික් එකක් දාලා මම දානවා 5ක් 300 නුත් 5ක් දානවා. රයිට් ඔන්න අපිට ඔයාලට බලා ගන්න පුළුවන් තව බෝනස් අවස්ථාවක් හම්බ වුණා. අපි බලමු මේකෙන් කීයක් අපිට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. සාමාන්‍ය ඔන්න රයිට් එක පාරක්වත් අපිට මේ වුණේ තාම. රයිට් ඔන්න අපිට තව එක වතාවයි තියෙන. අපි බලමු මේක පුළුවන් වෙයිද කියලා. රයිට් ඔන්න අපිට එකක් ආවා. රුපියල් 450ක් ආවේ 600ක් වුණා දැන්. ඔය බැලන්ස් එක. අපි බලමු මෙහෙම අපිට වින්නයක් ගන්න පුළුවන් වේද කියලා. අපිට කවර් කර ගන්න පුළුවන් වේද බලමු මේකෙන්. සාමාන්‍යයෙන් මේ වගේ බෝනස් එකක් ආපුවම අපිට සාමාන්‍යයෙන් හොඳ වින්නයක් ගන්න පුළුවන් අපිට. අපි බලමු මෙතනත් අපිට හම්බෙයිද කියලා. අපිට මෙතන රුපියල් 1200ක වගේ මුදලක් තමයි හම්බුනේ. මම හිතුවේ මීට වඩා මුදලක් හම්බෙයි කියලා. ඔන්න අපේ බැලන්ස් එක අඩු වෙලා තියෙන 96යි තියෙන්නේ දැන්ට 96700 ගන්න. 97200 ගානක් තිබ්බා. මම නැවතත් 300 මට තව දෙකක් දා ගන්නවා මම. රයිට් තව එකක් දා ගන්නම්. නෑ 500 කරලා එකක් දා ගන්නම්. අපිට 1000ක මුදලක් ආවයි කියන්නේ 500ක් මම දැම්මේ. ඒක දෙගුණයක් වෙලා ආවේ. දෙගුණයක් කියන්නේ තව එක ගුණයක් වැඩි වුණා. අපි දාපු ගානත් එක රුපියල් 500 අපිට ප්‍රොෆිට් එක දාපු ගානත් එක 1000ක් ආවේ. රයිට් ඔන්න මම දැන්ට 500 තව 4ක් ඉතුරු වෙලා තියෙන හින්දා ඒකත් දා ගන්නවා. ඔන්න තව අපි දාපු 500 අනිත් පැත්තට ආවා. ඔන්න 1500ක් ලැබුණා අපිට. රයිට් අපිට තව ස්පින් එකක් දෙන්න පුළුවන්. අපිට වින්නයක් ආවේ හින්දා එතනත් අපිට 1000ක මුදලක් ආවා.
ඔන්න බලා ගන්න පුළුවන් දැන් ඔන්න මගේ බැලන්ස් එක වැඩි වෙලා තියෙනවා. හරිද? මගේ බැලන්ස් එක වැඩි වෙලා තියෙන. ඒ හින්දා මම මේක අඩු කරගන්නවා ආයෙත් 100කට. රයිට් අපි ආයෙ දාලා බලමු 5ක් දාලා බලමු. ඔන්න එකක් දැම්මා. ඔන්න දෙක. තුන්වෙනි එක. හතරවෙනි එක. ඔන්න හතරවෙනි එකේ අපිට තව එකක් වින් එකක් දුනා. අතන රුපියල් 100ක වගේ වින් එකක් එතන. සාමාන්‍යයෙන් ඇත්තටම තව අපිට 100න් 5ක් දාගන්න පුළුවන්. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක. තුන්වෙනි එක. හතරවෙනි එක. ඔන්න නැවතත් අපිට 500ක් ලැබුණා හතරවෙනි එකෙන්. ඔන්න තවත් රුපියල් 100ක අපිට වින් එකක්. නැවතත් 500ම මම 500නේ 100ෙන් දාගන්නවා 5ක්. රයිට් ඔන්න වින් එකක් ආවේ නැහැ එතන. මේ හින්දා මෙන්න මෙතන තුන්වෙනි එකට දාගන්නවා 5ක්. රයිට් ඔන්න එතනත් වින් එකක් ආවේ නැහැ. මම නැවතත් පස්වෙනි එකට දාගන්නවා 5ක්. රයිට් ඔන්න ඒකටත් ආවේ නැහැ අපිට වින් එකක්. ඔන්න අපේ බැලන්ස් එක 93කට අඩු වෙලා තියෙනවා. 7 වෙනි එකටත් දාගෙන මම 5ක් දාගන්නවා. රයිට් ඔන්න අපිට බෝනස් එකක් හම්බ වුණා. හරිද? මෙන්න වගේ බෝනස් හම්බ වෙනවා. බෝනස් හම්බුනම සාමාන්‍ය මම දැන් රුපියල් 700ක වගේ මුදලක් දාලා තියෙන හින්දා මම හිතනවා සාමාන්‍ය මට හොඳ වින් එකක් ගන්න පුළුවන් ඒ ඉස්සරහට. රයිට් අපි බලමු. නැහැ අපිට රුපියල් 1750ක තමයි වින් එකක් ආවේ. ඔන්න 93යි බැලන්ස් එක. මම 700ෙන් තව දෙකක් දාගන්නවා. ඔන්න 1000ක මුදලක් ආව රුපියල් 300ක් අමතරව මට වින් එකක් විතර ලැබුණා එතන. ඒත් අපේ බැලන්ස් එක කවර් වුනේ නැහැ තාම. ඔන්න අපිට මුදලක් ආවා. ඔයාලා බලා ගන්න පුළුවන් දැන්ට 97කට ආයේ මගේ බැලන්ස් එක අප් වුණා 97යි 800ක් වගේ තිබ්බා නේද මගේ බැලන්ස් එක 800ක් වගේ තිබ්බා. ඒත් දැන් බැලන්ස් එක ආයෙත් මේ වුණා. රුපියල් 800ක විතර ලොස් එකක් තියෙන්නේ. මම දැන්ට 300ට විතර දාගන්නවා මේක. 300ට දාලා මම 5ක් දාගන්නවා.
රයිට් ඔන්න 2500 වින් එකක් 97යි 564කට අප් වුණා. නැවත 100ට දාගෙන මම ප්ලේ කරනවා. පන්සියක වින් එකක් ඔන්න නැවතත් බෝනස් ස්පින් අවස්ථාවක් හම්බ වුණා. එතනත් 1750ක වගේ මුදලක් තමයි හම්බුනේ. 95යි තියෙන්නේ. දැන් ආයෙත් දාගන්නවා මම මෙතනින්ම දෙකක් දාගන්නවා. මොන 900 කරා මේක 900ට දාගත්තා. අපි බලමු මෙතනින්කොත් අපිට වින් එකක් ගන්න. රයිට් ඔන්න තව බෝනස් ස්පින් අවස්ථාවක් අපිට හම්බුණා. අපි බලමු මේකෙන්කොත් අපිට කීයක විතර වින් එකක් ගන්න පුළුවන්ද කියලා. රයිට් ඒකිනුත් අපිට රුපියල් 3150ක වගේ වින් එකක් තමයි ආවේ. නැවතත් මම දාගන්නවා. මොකටද වැඩියෙන් දාගත්තා ඔන්න. දැන් තමයි මෙතනින් වැඩි කරගන්න ඕනේ. මෙතන අපි බැලන්ස් එක රුපියල් 200ට දාගෙන ප්ලේ කරනවා.
රයිට් ඔන්න අපිට තව බෝනස් ලැබුණා. මෙන්න මේ වගේ බෝනස් තමයි ලැබෙන්නේ මේකේ. ඔන්න 90කට අපේ බැලන්ස් එක වැටලා තියෙන්නේ. සාමාන්‍ය අපේ තිබ්බ බැලන්ස් එකත් එක 97ක් තිබ්බා. 97න් ඔන්න 7000ක් විතර අපිට පොඩි ලොස් එකක් ගිහින් තියෙනවා. රයිට් අපි බලමු මේකෙන් අපිට කීයක් කරේ එකතු කරගන්න පුළුවන් නේද කියලා. ටිකක් ලොකු ගානක්. රයිට් 6300ක් වගේ මුදලක් එකතු කරගන්න පුළුවන් වුණා අපිට. ඔන්න 96914ක් තියෙනවා. දැන් ආයෙත් දාගන්න මම 5ක් දාගන්නම් ආයෙත් නැවතත්. රයිට් ඔන්න අපිට තවත් බෝනස් හම්බුණා. අපි බලමු මෙතනත් අපිට කීයක් එකතු කරගන්න පුළුවන් නේද කියලා. රයිට් ඔන්න අපිට 3600ක් වගේ මුදලක් තමයි මෙතන එකතු කරගන්න පුළුවන් උනේ. ඔන්න 96යි 914යි. නැවතත් දාගන්නවා මම. රයිට් අපිට 10000 වින්නාර පොඩි පොඩි ගණන් ලොස් වෙනවා. මම මේක තව 400ක් වැඩි කරලා දාගන්නවා. ඔන්න බලා ගන්න. සාමාන්‍යයෙන් මගේ දැන් බැලන්ස් එක 90යි 86කට වැටුණා. රුපියල් 8000ක වින් එකක් ආවා. 10000ක් වුණා වින් එක. ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට. 92කට ආයේ මගේ බැලන්ස් එක අප් වුණා. රයිට් ඔන්න අපිට බෝනස් උත් හම්බුණා. අපි බලමු මේකෙන් කීයක් අපිට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. රයිට් මම දැකපු දේ තමයි මේ ගේම් වල සාමාන්‍ය ලොකු ගාණක් තියදී වින් එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ අර බෝනස් ආවට වැඩක් නැහැ. අර එකයි උපරිම ඕපන් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් නැහැ. ඔන්න 94යි මගේ බැලන්ස් එක. නැවත මම දාගන්න මේක ටිකක් අඩු කරගන්න. බැලන්ස් එක ටිකක් අඩු කරගන්න මෙතන ඉන්නේ. රයිට් අඩු කරගත්තා. රයිට් ඔන්න අපේ බැලන්ස් එක 96කට ආයෙත් අප් වුණා. අපි බලමු තව එකක් දාලා. රයිට් ඔන්න අපේ බැලන්ස් එක අප් වුණා. ඔන්න බලා ගන්න පුළුවන් රුපියල් එතනින් වින් එක වින් එකක් විදිහට අපිට රුපියල් කීයද එතන සාමාන්‍ය රුපියල් 10000ක් විතර ලැබුණා. 10000ක් ලැබුණා. ඇත්තටම ඔන්න ප්‍රොෆිට් එක ගත්ත අතර ලොකු අනුතරක කියන බැලන්ස් එක සාමාන්‍යයෙන් උපරිම වැටෙනවා 82කට වගේ 82කට වගේ වැටෙන බැලන්ස් එක ඒත් සාමාන්‍යයෙන් වින් එකක් ගත්තා. වින් එක ගාන විතර කිව්වොත් සාමාන්‍යයෙන් කීයක්ද 94යි ගාන ඉද්දිද 96යි ගාන ඉද්දි නේද මං ආවේ.
සාමාන්‍ය රුපියල් 8,000ක වගේ වින්නයක් ගත්තා. මම හිතුවේ නෑ සාමාන්‍ය හොඳ මේඩයක් ගත්තුනා. සාමාන්‍ය ඔය වගේ එකක් ගියොත් දැන් ඔය සාමාන්‍ය මං දැක්ක මේ ගේම් වල දැක්ක සාමාන්‍ය ලොකුම ස්ටෙප් ටිකක් ඔය ගියේ. මීට වඩා යන්නත් පුළුවන් හරිද මං ඊට වඩා දැකලා නැහැ කියන්නේ මේ මම සෙල්ලම් කරපු වගේ. ඇත්තටම වින්නයක් ගත්තා. වින්නයක් ගන්න පුළුවන් සාමාන්‍ය අපි අඩුවෙම යන්න ඕනි සාමාන්‍යයෙන් දැක්කනේ. අඩුවෙම ගිහලා දැන් මම වින්නයක් ගත්තා. දැන් මම සාමාන්‍ය ඔක 1000න් වගේ ඔක පටන් ගත්තා නම් මට ඇත්තටම ওই ගණන් වල අල්ලන්න බෑ. අල්ලන්න බෑ ඇත්තටම. මගේ මේ බැලන්ස් එක තියෙන ඉඳ පුළුවන් නැත්නම් අර 96 වගේ මුදලක් ඇතුළත මට ওই බැලන්ස් එක අල්ලන්න බෑ. හරිද? ඒ හින්දා තමයි කියන්නේ අඩුවෙම ප්ලේ කරන්න. ඔයාලට වින්නයක් ගන්න පුළුවන්. හරිද? අර මං කිව්වා වගේ ණය වෙලා නිකන් සල්ලි දාන්න එපා. එහෙම දැම්මොත් ඉතින් අනාතයි පෙරදුනොත් එම අනාතම අනාතයි. ණය ගෙවන්නත් වෙන්නේ නැහැ. සල්ලිත් නැහැ ඊට පස්සේ. එහෙනම් මෙන්න මේ වගේ තව ගේම් තියෙනවා නම් අනිවාර්යෙන් දාන්න. මම සෙල්ලම් කරලා පෙන්නන්න. දැන් ඔයාලට මේවා නිකන් සෙල්ලම් කරන්න බැරි හින්දා මම සෙල්ලම් කරලා පෙන්නන්න මගේ account එක තියෙන හින්දා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලට සුබම සුබ දවසක්. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. දැන් නම් උඹලා මේ like කරන හැම ගොඩක්ම අඩුයි. එහෙනම් like කරන්න. කලින් channel එකේ වගේ නෑ මචං like එහෙම තිබ්බ හොඳට. like කරන්න, share කරන්න, පොඩි subscribe පාරක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එනකොට සුබම සුබ දවසක්.